පරිමාව කියන වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද? දැන් කතා කරන්නේ පරිමාව වචනේ කියන වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද? මම මේ නිර්වචනය දෙන්න ආරම්භ කරනවා නේ. කිසියම් වස්තුවක්. දැන් මේ ඇවිල්ලා අපි කරන අවකාශය. වාතය තියෙන වෙන මොකක් වස්තුවක් නෙමෙයි. හරි. මෙතනත් මේ අවකාශය. ටෝච් එක මම මෙතනින් තිබ්බාම මෙතන තියෙන වාතය එහාට ගිහිල්ලා ඒ අවකාශයෙන් ඉඩක් මෙයා ගත්තා. අත්පත් කරගත්තා. මෙතන ඉඩ අත්පත් කරගත්ත වාතය අයින් කළා. මෙන්න මේ අත්පත් කරගත්ත ඉඩ ප්‍රමාණය තමයි අපි කියන්නේ පරිමාව. එතකොට ඔයාටත් පරිමාවක් තියෙනවා. මිනිස්සු. ඔයාත් අවකාශයේ යම් ඉඩක් අත්පත් කරගෙන තියෙනවා. හැම වස්තුවකම මේ තල රූපයක් නැති. හරි. දැන් මෙහෙම ගත්තොත් එහෙනම් මේවා තල රූප. ඒවට පරිමාණය. ඇයි? මෙයා අවකාශයෙන් ඉඩක් අත්පත් කරගෙන නැහැ. අත්පත් කරගත්තා නම් මම මේ අතනම අපේ වදින්නේ නැහැ. රෝච් එක මෙහෙම කියනවා නම් මට එහෙම යවන්න බෑ. යවන්න බෑ. මේක අංජක් අරගෙන. මේක තල රූපයක්. තලයක් මත තියෙන රූප කියලා කියන්නේ අපි. මේකට පරිමාවක් තියෙනවද? මේකට පරිමාවක් නැහැ. පරිමාවක් තියෙනවා අනිවාර්යෙන් ඝනකමක් තියෙනවා දිගට පළලට අනුව. ඝනකම තියෙනවා. හරි. එහෙනම් පරිමාව යනු කුමක්ද?